ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Ugreen ලගේ Wi-Fi adapter එක unboxing වීඩියෝ එක. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔයාලට මේ වගේ Ugreen ලගේ මේ පැකට් එකක මේ Ugreen adapter එක බලා ගන්න පුළුවන්. මම මේක ගෙනාවේ රස් එකෙන් රුපියල් 5900 ගානකට විතර ගෙනාවේ. මේක ඇවිල්ලා 5G support කරන 2.4 GHz දෙකම support කරන dual band Wi-Fi adapter එකක්. මේකෙන් ඔයාලට හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. මේ මොඩල් එක එහෙම ගහලා තියෙනවා මේකේ. ඊට පස්සේ උඩ පැත්තේ යටි පැත්තේ එහෙම තියෙනවා අංක වගේක් ගහලා තිබ්බා. ඊපස්සේ මේ ෆීචර්ස් ටික ඔයාලා මේකේ බලා ගන්න පුළුවන්. එතන 5G support කරන එකට ගහලා තියෙනවා. ඊට පස්සේ විස්තර තියෙනවා මේකේ මේන් මේ එක තියෙන තැන එහෙම විස්තර ටිකක් ඔයාලා පෙට්ටිය බලා ගන්න. අපි දැන් පෙට්ටිය අන්බොක්ස් කරමු. මේ පෙට්ටිය අන්බොක්ස් කරනකොට අපිට ඉස්සෙල්ලාම බලා ගන්න බලන්න Wi-Fi adapter එක. ඒක අපිට L හැඩයට වගේ තියෙනවා. අපි ඒක දැන් අතට අරගෙන බලමු. ඔය ගොඩක් ලොකු බරකුත් නැහැ සාමාන්‍ය බරක් තියෙන. අපි පොඩ්ඩක් පැත්තකින් තියාගෙන paper words වගේක් තියෙනවා. ඒ ටිකත් අපි පොඩ්ඩක් බලමු. මේකේ ඇතුලේ paper words එකක් නෙමෙයි දෙකක්ම තියෙනවා. user manual දෙකක් තියෙන instruction දෙකම එකම වගේ තමයි තියෙන්නේ. එකක install කරන්න හැටි අනිත් ඒවා මම හිතන්නේ විස්තර තියෙන්නේ. අපි මේ දෙක පැත්තකින් තියනවා. තව පොඩි මේකත් තියෙන රීසයිකල් මොකක් හරි එකක් ගැන විස්තර කරපු රීසයිකල් කරන්න හැකි කියලා. Wi-Fi adapter එක අපි දැන් මේ පැකට් එකෙන් අයින් කරගන්නවා. හරි පැකට් එකෙන් අයින් කරගත්තා. Wi-Fi adapter එක අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. Ugreen කියලා නම තියෙනවා මෙතන ඉස්සරහා පැත්තේ. ඇන්ටනා අපිට කරකව ගන්න පුළුවන් අංශක 180ක් දක්වා මේ අතට මේ විදිහට අංශක 180ක් කරකව ගන්න පුළුවන්. පැති දෙක අංශක 180ක් කරකවන්න හැකි තියෙන පැත්තින. මම තිබ්බම 90 දෙපා. ඒ වගේම පස්සටත් කරන්න හැකි අපිට පොඩි ඇන්ගල් එකක් එක. හරි. මේ ඇඩැප්ටර් එක අපි ගොඩක් හොඳ ඇඩැප්ටර් එකක්. අපි දැන් මේක ප්ලග් කරලා බලමු PC එකට. අතට දැන් PC එකට ප්ලග් කරලා ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන මෙතන තියෙන this PC එකට ගිහිල්ලා ඔයාලගේ this PC එකේ පැත්තෙන් පේන නැති Ugreen කියලා ඩිස්ක් එකක් ඔය එක ඇතුළට යන්න. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන setup එක ඩබල් ක්ලික් කරලා install කරගන්න. හරි install වුණාන් පස්සේ ඔයාලා PC එක restart කරන්න ඕන. හරි දැන් ඔයාලා restart වුණාන් පස්සේ ඔයාලා on කරගෙන PC එකේ Wi-Fi on කරන තැනට යන්න. ඒක පොඩි ලාංඡනයක් රවුමක් වගේ තියෙන. අන්න එතෙන්ට ගිහිල්ලා එතන ක්ලික් කරලා ඔයාලගේ Wi-Fi ටික බලා ගන්න පුළුවන්. routers එහෙම තියෙනවා නම් ඔයාලට ඒක පෙන්නුම් කරනවා එතන. ඊට පස්සේ ඔයාලා කැමති router එක ඔයාලගේ router එක select කරලා password එක ගහලා connect වෙන්න තියෙන්නේ. මම දැන් password එක ගහලා connect වෙනවා. හරි දැන් මේක ඔයාලට බලා ගන්න පුළුවන් 5G feature එක මම තියෙනවද කියලා ඔයාලට පෙන්නන. මම දැන් connect කරලා තියෙන්නේ SLT Mobitel router එක. ඒක dual band router එක. 5G 4G දෙකම තියෙනවා. හරි මම ඔයාලට ඉස්සෙල්ලාම යන්න ඕන. මෙතන තියෙන network and sharing වලට ගිහිල්ලා setting වලට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙන Wi-Fi category එකට යන්න. ඊට පස්සේ මම මේක ක්ලික් කරලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් 5G කියලා. හරි. ඒ වගේම දැන් ස්පීඩ් ටෙස්ට් එකකුත් කරලා බලමු. මම යනවා ස්පීඩ් ටෙස්ට් by Ookla කියන සයිට් එකට ගිහිල්ලා ස්පීඩ් ටෙස්ට් එකක් කරනවා. ඔයාලට බලා ගන්න 5G වලින් 88ක් වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක මේකෙන් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය normal adapter එක ඒ වගේ ප්‍රමාණයක් බලා ගන්න බෑ. මොකද මේ ටයිම් එක අපේ පැත්තට හයියෙන් වහිනවා. ඒ නිසා පොඩ්ඩක් සිග්නල් අඩුයි. ඒ වුණාට මේකෙන් හොඳ සිග්නල් ටිකක් අපිට ගන්න පුළුවන්. රවුටර් එකේ වයර් එකෙන් හරහා ගන්න වගේම ප්‍රමාණයක් මේක හරහා ගන්න පුළුවන්. මේක හොඳ Ugreen ලගේ හොඳ ඇඩප්ටර් එකක්. මම ගොඩක් හොයලා බැලුවා. මේක තමයි අඩුවට ගන්න තියෙන හොඳම Wi-Fi ඇඩප්ටර් එක. ඔයාලා මේක ගන්නවා නම් ඩලාස් එකේ මම පල්ලෙහා දාන ලින්ක් එක හරහා ගිහලා මේක buy කරලා ගන්න. එහෙනම් අදට අපි සමු ගන්නවා මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න.